හෙලෝ ගයිස් ඉතින් ඔයාලා අදත් සාදරයෙන් පිළිගන්නවා මගේ සෙල්ස් අනුව්ලොග්ස් YouTube channel එකට. ඉතින් අද අපි හදන්න යන්නේ සිංහල ක්‍රමයට අච්චාරුවක්. ඉතින් මේකට බොහොම සුළු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ඕන වෙන්නේ. ඉතින් අපි බලමු මොනවාද ඕන කරන්නේ කොහොමද හදන්නේ කියලා. ඉතින් අපිට මුලින්ම ඕන වෙනවා ගස් ලබු, සුදු ලූණු, ඉඟුරු, මුරුංගා පොත්තක්, රට ලූණු, මිරිස්, කැරට්. ඉතින් මේ අමුද්‍රව්‍ය ටික තමයි අපිට ඕන වෙන්නේ. ඉතින් ස්පයිසස් අතින් ගත්තොත් කහ, අබ ඇට, ගම් මිරිස් කුඩු, තව ලුණු, ඊට පස්සේ අපිට විනාගිරිත් ඕන වෙනවා. මුලින්ම අපි ගස් ලබු ගෙඩිය කපාගෙන ඉමු. ඉතින් ගස් ලබු ගෙඩිය අපිට අමු ගස් ලබු ගෙඩියක් තමයි ඕන වෙන්නේ. මුලින්ම මේම නැට්ට ගාවෙන් අපි කපලා ඒ කොටස ඉවත් කරන්න ඕනේ. ඊට පස්සේ ගෙඩිය මෙන්න මේ ආකාරයට තියලා ඉවරලා අපි පිහියෙන්ම පොතු ටික යවා ගන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට පීලර් එකක් උනත් භාවිත කරන්න පුළුවන් මේකේ පොතු ටික යවා ගන්න. ඉතින් අපි මේ විදිහට ගස් ලබු ගෙඩිය කපාගෙන ඉවරලා පිරිසිදු වතුර එකට ගස් ලබු ගෙඩිය දාලා හොඳට හොද ගන්න ඕනේ. ගස් ලබු ගෙඩිය කිරි ගෑවිලා තිනවා. ඉතින් අපි ඒක කිරි එක හොඳට කිරි ඉවත් වෙන්න හොදින් හොද ගන්න ඕනේ. ඉතින් හොදලා අයින් කරගත්තු ගස් ලබු ගෙඩිය අපි කපා ගන්නයි යන්නේ. ඉතින් මුලින්ම මේ ගස් ලබු ගෙඩිය අපි දෙකට මැදින් කපාගෙන ඉන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඉතින් අපේ ගෙදර තිබ්බේ පොඩ්ඩක් ඉදිච්ච ගෙඩියක්. ඒ කියන්නේ ඒක අමු පාටට තිබ්බද පිටින් ඇතුලින් චුට්ටක් ඉදිලා. ඉතින් කමන්නේ ඒ ප්‍රමාණය අවුලක් නැති වුණා. ඔයගොල්ලෝ ගන්නව නම් පුළුවන් නම් ඊටත් වඩා අමු ගෙඩියක් ගන්න. ඉතින් ග්‍රෑම් 400ක විතර ගස් ලබු ගෙඩියක් තමයි මම මෙතන අරන් තින්නේ. ඕගොල්ලෝ මේ හදිස්සියවත් ඉදලා තිබ්බොත් ඒ කෑල්ල ඉදලා තියෙන කෑලි ටික හැන්දකින් අයින් කරගන්න. ඉතින් අපි ඇට ටිකත් සුද්ධ කරගමු හැන්දකින්. ඉතින් මෙන්න මේ විදිහට හොඳට සුද්ධ කරගන්න ඕනේ අපි ගස් ලබු ගෙඩිය. මේ විදිහට හතරට කපාගත්තු ගස් ලබු පළුව අපි මෙන්න මේ ආකාරයට කපා ගන්න ඕනේ. හීනි කෑලි වලට අපි ගිනිකූරු කැබලි හැඩයට තමයි කපා ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි ලිප පත්තු කරන්න ඕනේ. දර ලිපේ තමයි මම නම් මේක හැදුවේ. ඉතින් මේ වගේ දේවල් හදනවා නම් ඕගොල්ලෝ දර ලිප පාවිච්චි කරන්න එක වඩාත් හොඳයි. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ ලිපේ තියාගත්ත මැටි භාජනයට කහ ස්වල්පයක්, ලුණු ස්වල්පයක් එකතු කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි විනාගිරි කෝප්පයක් මේකට එකතු කරන්න ඕනේ. ඊට පස්සේ හොලින් එක මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් මේව හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ කුඩා කැබලි වලට කපාගත්තු ගස් ලබු අපි එකතු කරන්න ඕනේ. ඉතින් මේක හොඳට විනාගිරි එකේ තඹ ගන්න ඕනේ අපි. ටිකක් වෙලා යද්දි මෙන්න මේ වගේ කහ පැහැයට හැරෙනවා ගස් ලබු ටික. ඊට පස්සේ හොඳින් මිශ්‍ර කරන්න ඕනේ අපි.
ඉතින් ලිපේ තියාගත්තු ගස් ලැබු එක මෙන්න මේ වගේ ගානට එනකොට අපි ඒක බා ගන්න ඕනේ. ඉතින් බා ගන්න කලිනුත් ඔයගොල්ලෝ හොඳට හැඳි දා ගන්න ඕනේ. ඉතින් අපි දැන් මේක බාගමු. ඉතින් ඊට පස්සේ මේ වගේ පෙරණයක් අරගෙන ඔයගොල්ලෝ පෙරා ගන්න ඕනේ විනාගිරි ටිකයි ගස් ලැබු එකයි වෙන වෙනම. ඉතින් ඊට පස්සේ අපිට මේ විනාගිරිකම පාවිච්චි කරන්න පුළුවන් ඊළඟ කැරට් ඒ ටිකත් අම්ම ගන්න. ඉතින් ඔයගොල්ලෝ එහෙම කරන්න. ඉතින් අපි නැවතත් එකතු කරන්න ඕනේ විනාගිරි එක අර ලිපේ තියාගත්තු අපේ මැටි භාජනයට. ඊට පස්සේ මේ වගේ අපි රට ලුණු ටික එකතු කරගන්න ඕනේ. ඉතින් ඒ එකතු කරලත් හොඳට අපි හැඳි දා ගන්න ඕනේ මේක. ඊට පස්සේ ඒක ටිකක් වෙලා තියමු අපි තැම්බෙන්න. ඉතින් අපි ගින්දර මේ වගේ අඩු ප්‍රමාණයක තමයි ගින්දර තියාගන්න ඕනේ. එතකොට හොඳට රට ලුණු එක තැම්බිලා ඒ නිසි පදමට එනවා. ඒකින්ද ගින්දර ගොඩක් අඩුවෙන් තියාගන්න. ඊට පස්සේ ලුණු ටික මේ වගේ ප්‍රමාණයට එනවා. ටිකක් පිම්බිලා එනවා. ඉතින් මේ වෙලාවට අපි පෙරා ගන්න ඕනේ. ඉතින් අපි ලුණු ටික පෙරා ගමු. කලින් වගේම ඔයගොල්ලෝ පෙරණයක් භාවිත කරලා මේ විනාගිරි ටිකෙන් ලුණු ටික වෙන වෙනම අරගන්න. ඉතින් අර කලින් ගස් ලැබු ටික දාගත්තු පිගානේ වයින්කින් ලුණු ටිකත් අපි දාගමු. ඉතින් මේ වගේ ලුණු ගස් ලැබු අමු මිරිස් එතකොට කැරට් අපි ඔක්කොම ටික තම්බ ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේ වගේ වතුරකට දාලා ටිකක් තියන්න ඕනේ අපි අබ කුඩු අබ ඇට. ඉතින් මේ අබ ඇට ටික අපි මිරිස් ගලේ දාලා හොඳට තලා ගන්න ඕනේ. ඉතින් මේ වගේ ඒකේ පාට වෙනස් වෙනවා. ඉතින් අපි ඒ වෙනකම්ම හොඳට අඹර ගන්න ඕනේ. ඉතින් මේ වගේ ගුලියක් වුණාට පස්සේ අපි මිරිස් ගලේ වටේ තියෙන ටිකත් හොඳට ඌරලා අරගෙන වෙනම භාජනයකට අපි තියා ගන්න ඕනේ. ඉතින් මේ තියෙන මුරුංගා පොත්තක් අපි හදාගත්තු අර ගුලිය තව සුදු ලුණු බික් 4ක් ඉඟුරු. ඉතින් මේ ටිකත් අපි හොඳට තලා ගන්න ඕනේ අඹර ගන්න ඕනේ මිරිස් ගලේ. ඉතින් අපි මිරිස් ගලේ මේ ටික අඹර ගමු. ඉතින් මේ විදිහට ඒ තුනම අපි එකට මිරිස් ගලේ අමර ගන්න ඕනේ. මුලින්ම මේ විදිහට තලා ගන්න ඕනේ. ඊට පස්සේ අමර ගන්න. ඉතින් මේකත් ඔයගොල්ලන්ට මිරිස් ගලක් නැත්නම් ග්‍රයින්ඩර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකත් මේ වගේ තලපයක් වෙනකම් අපි අමර ගන්න ඕනේ. ඉතින් ඒ ටිකත් අමර ගත්තාන් පස්සේ අපිට අවශ්‍ය වෙන සීනි, ගම්මිරිස්, අමු මිරිස්. ඉතින් දැන් අපි ගොඩක් දුරට අපේ 90ට විතර වැඩ කරලා ඉවරයි. ඉතින් මේ ටික තමයි අපිට ඉස්සරහ වැඩවලට ඕන වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද හදන්න කියලා අපේ රසම රසාච්චාරුව. ඉතින් ඊට පස්සේ මේ වගේ මැටි හට්ටියක් අරගෙන අපි එකට දාගන්න ඕනේ අපි අඹරගත්තු ටික. ඉතින් අපි මිරිස් ගරේ අඹරගත්ත ඔක්කොම ටික මුරුංගා පොතු, සුදු ලුණු,
ඒවා ඔක්කොම ටික අපි මේකට දාලා අපි හොඳට මේක අනා ගන්න ඕනේ විනාකිරිත් එක්ක. මුලින්ම නිකන් අනාගමු. ඊට පස්සේ අපි විනාකිරි ස්වල්පයකුත් එකතු කරලා අනා ගන්න ඕනේ. ඉතින් අපි මේක තලපයක් වෙනකන් හොඳට අනා ගන්න ඕනේ. ඉතින් අපි මේ ටික අනාගෙන ඉමු. ඉතින් ඒකට අපි තව විනාකිරි මිලිලීටර් 50ක් විතර කඩින් කඩ එකතු කරන්න ඕනේ. ඉතින් මේකට සෝල් පැක් එකතු කරලා හොඳට හැදි ගා ගන්න ඕනේ. ඊට පස්සේ තව ටිකක් එකතු කරලා තව ටිකක් හොඳට හැදි ගා ගන්න ඕනේ. ඉතින් මේ වගේ ගානට ආවන් පස්සේ අපි මිරිස් කුඩු සෝල් පැක් එකතු කර ගන්න ඕනේ. ඒක ඕගොල්ලෝගේ රස අනුව එකතු කර ගන්න පුළුවන්. ඊට පස්සේ සීනි ටිකක් එකතු කර ගන්න ඕනේ. ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න ඕනේ. ඉතින් මේ ටික එකතු කරලා ඉවරලා අපි ආයෙ හොඳට මිශ්‍ර කරගන්න ඕනේ මේක. හොඳට හැඳි දා ගන්න ඕනේ කලබයක් වෙනකම්. ඉතින් මේ තින්නේ විනාගිරි මිලිලීටර් 50ම එකතු කරලා ඉවරලා අපි හොඳට හැදි ගාගත්තන් පස්සේ අපිට මේ වගේ මිශ්‍රණයක් තමයි එන්නේ. ඉතින් ඊට පස්සේ අපි මේකට අපි තඹගත්ත ද්‍රව්‍ය ටික එකතු කරගන්න ඕනේ. ඉතින් ඒව එකතු කරන පිළිවෙලක් තියෙනවා. අපි මුලින්ම මේකට ලුණු කුඩු ටිකක් එකතු කරගන්න ඕනේ. ඒකත් රස අනුව ඔයගොල්ලන්ට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ විනාඩි 3ක් විතර අපි හොඳට හැඳි ගා ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි එළවලු ටික එකතු කරගන්න ඕනේ. අපි මුලින්ම එකතු කරන්න ඕනේ ගස් ලැබු. ඉතින් මේකේ පිළිවෙලක් කියලා ඒ කියන්නේ අපි මුලින්ම එකතු කරන්න ඕනේ ගස් ලැබු. ඊට පස්සේ එකතු කරන්නේ සාමාන්‍ය ලුණු. අන්න ඒ වගේ කියන්නේ පිළිවෙලක් කියන්නේ මුලින්ම ගස් ලැබු එකතු කරන එක විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඒ දුරු ටික ඔයගොල්ලන්ට කැමති පිළිවෙලකට දාගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් ගස් ලැබු ටික එකතු කරලා අපි හොඳට මිශ්‍ර කරගන්න ඕනේ මේක. හොඳට හැඳි ගා ගමු අපි. ඉතින් ඊට පස්සේ අපි මේ විදිහට අපි තඹගත්තු රට ලුණු ටික එකතු කරගමු. ඊට පස්සේ අපි අම්මිරිස් ටිකත් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. අපි හොඳට ඊට පස්සේ මේක හැඳි ගා ගන්න ඕනේ. මේ අර අපි හදපු තලපේ වගේ මිශ්‍රණය හොඳට මේ ලෝලු වලට උරා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි හොඳට හැඳි ගා ගන්න ඕනේ මේක. ඉතින් ඊට පස්සේ අන්තිමේටම අපි තඹගත්තු කැරට් ටික එකතු කරගන්න ඕනේ. මේකත් එකතු කරලා අපි හොඳින් මිශ්‍ර කරගමු මේක. ඉතින් දැන් අපි අච්චාරුව හදාගෙන ඉවරයි. ඉතින් මේ දින්නේ අපේ රසම රස අච්චාරුව මේක හදද්දි ලස්සන පාටක් වගේ මුළු ගෙදරම සෝදයි. ඉතින් ඔයගොල්ලොත් මේ රෙසිපි try කරලා බලන්න උරුදු කාලෙට. ඉතින් මේක ඔයගොල්ලන්ටත් රසම රස අච්චාරුවක් හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීදුරු ඔයගොල්ලන්ට වීදුරු බෝතලයකට දාලා සුදු රෙදි කඩකින් වහලා සතියක් විතර තියාගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලොත් මේ රෙසිපි try කරලා බලලා හරි නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් තවත් මේ වගේ අලුත්ම රෙසිපි එකකින් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.